පාර්ලිමේන්තු විස්තර නියෝග 27 2 යටතේ ප්‍රශ්න ගරු රවී කරුණානායක මහතා. අනගාටුයි කතානායකතුමනි. බලශක්ති සුරක්ෂිතතාවය විදේශ විනිමය සංරක්ෂය සහ පිරිසුදු බලශක්ති සංක්‍රමාන්තය පිළිබඳව නැවත නැවතත් ලබා දී ඇති ජාතික පොරොන්දු මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ මුහුණ දෙන අඛණ්ඩ පිරිහීම සහ පෙනෙන්නට තිබෙන වෙනස්කම් කිරීම පිළිබඳව දැඩි ජාතික වැදගත්කමකින් යුත් කරුණක් සම්බන්ධයෙන් මම රජයෙන් විමසා සිටිමි. ඉන්ධන මූලාශ්‍රය සහ හදිසි උත්පාදන අවශ්‍යතාවයෙන් මත පදනම්ව තාප විදුලි උත්පාදනය පිරිවැය ඒකකයට රුපියල් 85 සිට රුපියල් 175 කතානායකතුමනි මම පොඩි වෙනස්කමක් කරන්න ඕනේ. මම මේක ප්‍රශ්නේ හදනකොට ඩොලර් එක තිබ්බේ 323යි දැන් 355යි මේ මොහොතේ. ඉතින් මේක රුපියල් 100යි 225යි අතර ඒකකයක් වෙනවා කියලා තමයි මම නිවැරදි කරන්න අවශ්‍ය වන්නේ. දක්වා ඉහළ අගයක් පවතින බව වාර්තා වන අතර ආර්ථික වශයෙන් අවදානම සහගත කාලයක මෙලෙස විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටින් බැහැරට ගලා යයි. එසේ වුවද ප්‍රතිපත්තිමය අවිනිශ්චිතතාවය විදුලිය කපා හැරීම කර්ටේල්මන් පිළිවෙත ප්‍රමුඛතාවය ප්‍රමාදයෙන් තරගකාරී නොවන ගාස්තු ව්‍යුහයක් දුර්වල බැටරි බලශක්ති ගබඩා පද්ධතිය BESS Battery Energy Storage System දිරිගැන්වීම සහ ජාතික පද්ධතිය දැනටමත් සපයා ඇති විදුලිය සඳහා ගෙවීම දීර්ඝ කාලයක් ප්‍රමාද කිරීම හේතුවෙන් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය දැඩි දුෂ්කරතා මුහුණ දෙයි. කතානායකතුමනි මේක මේ කතා කරන්නේ පුනර්ජනනීය බලශක්ති සම්බන්ධයෙන්. මොකද අදට 2300ක මෙගවට් ප්‍රමාණයක් ඇති වෙලා තියෙන අත් වශයෙන් මතක් කරන්න අවශ්‍යයි. මේක අජිත් පෙරේරා සහ මම මුදල් ඇමති වශයෙන් නැති කරපු එකේ 2500කට මේ සෝල ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. පුනර්ජනනීය බලශක්තිය සංවර්ධන කායින්ගේ සම්මේලනයට ෆ්‍රෙඩ් අනුව 2025 දෙසැම්බර් මාසයේ සිට පුනර්ජනනීය බලශක්ති සැපයුම් කරුවන් සඳහා වන ගෙවීම් අත්විටුවා ඇති අතර අද වන විට හිඟ මුදල රුපියල් බිලියන් 15ක් ඉක්ම වේ. මිලියන් 15,800ක් දැන් වෙනකොට. මෙයින් සංවර්ධන මෙයින් 400කට ආසන්න පිරිසකට සහ මෙගවට් 1000කට වැඩි ස්ථාපිත ධාරිතතාවයට බලපෑම් එල්ල වී ඇත. කතානායකතුමනි මම ඇමතිතුමාගේ විමසා සිටින්නේ එක පුනර්ජනනීය බලශක්ති වෙත දැනට ගෙවීමට ඇති මුළු හිඟ මුදල එක් අංශ සෙක්ටර් අනුව වෙන්වෙන් වශයෙන් ප්‍රකාශ කරන්නේද. දෙක ඉහත සඳහන් කළ පුනර්ජනනීය බලශක්ති මාස ගණනාවක් තිස්සේ ගෙවීම් නොකර තිබියදී තාප විදුලි සැපයුම්කරු වන්ට ගෙවීම කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබා දී ඇත්තේ ඇයි? තාප විදුලි උත්පාදනය වත්මන් සාමාන්‍ය ඒකක පිරිවැය කොපමණද? 3 2024 25 සහ 2026 මේ දක්වා කාලය තුල තාප විදුලිය සහ පුනර්ජනනීය බලශක්තිය අතර සාපේක්ෂ සාමාන්‍ය ඒකක උත්පාදන පිරිවැය රජය විසින් ඉදිරිපත් කරන්නේද? කතානායකතුමනි මං කාරුණික ඉල්ලනවා මේක සංශෝධනය කරන්න. අද විදුලි බල මණ්ඩලය මේ තෙල් ගන්නේ මිල සහ අපේක්ෂිත මිල කීයද කියලා දැනුවත් කරන්න. ස්තුතියි. 4 ගබඩා කිරීමේ ස්ටෝරේජ් සහ පද්ධතිය නවීකරණය විසඳුම් අනුගමනය කරනවා වෙනුවට සතියන්තයේ සහ විදුලි ඉල්ලුම් අඩු කාල සීමාවේදී පුනර්ජනනීය බලශක්ති උත්පාදනය කපා හැරීමට කර්ටේල්මන් ලංකා විදුලි බල මණ්ඩලය දිගින් දිගටම කටයුතු කරන්නේ කුමන තාක්ෂණික හෝ ප්‍රතිපත්තිමය පදනමක් මතද? 5 කර්මාන්ත අංශයේ නැවත නැවතත් කරන ලද ඉල්ලීම් මාධ්‍යයේ වුවද BESS Battery Energy Storage System ගාස්තු සහ දිරිගැන්වීම් ව්‍යුහයන් වාණිජමය වශයෙන් ආකර්ශනීය නොවන මට්ටමක පවතින්නේ ඇයි? That is non-commercial feasibility. 6 මේ වන විට පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සහ සේවකයින් කී දෙනෙකුට මෙයින් බලපෑම් එල්ල වී තිබේද?
පුනර්ජනනීය බලශක්ති ණය හේතුවෙන් බැංකු ක්ෂේත්‍රයට ඇතිවී තිබෙන අවදානම එක්ස්පෝස කෙබඳුද. 7 රුපියල් බිලියන් 15ක් ඉක්මවා වන හිඟ මුදල් පියවීමට සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යවසායන් කඩා වැටීම වැළැක්වීමට රජය ගන්නා කඩිනම් පියවර මොනවද. 8 ගාස්තු ගෙවීම සහතික ගබඩා ප්‍රතිපත්ති පද්ධතිය ඒකාබද්ධව සහ දිගුකාලින බලශක්ති සුරක්ෂිතතා ඉලක්කය ඇතුළත් පුළුල් පුනර්ජනනීය බලශක්ති මාර්ගය සිතියමක් රෝඩ් මැප් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේද. ස්තුතියි. Honorable